තෙරුවන් සරණයි දරුවනි. අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට ඊයේ පෙරේදා මම පොරොන්දු වුණා වගේම 2026 පෙබරවාරි මාසයේ විභාගයේ ලියන සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවන් වෙනුවෙන් පෙරහුරුවක් විදියට අනුමාන ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වෙනකොට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කළා ප්‍රශ්න 40කින් යුක්තව. ඒ වගේම ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය නැත්නම් දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා අර කෙටි ප්‍රශ්න 10ක් උත්තර ලියන එක. ඉතින් අද දවසේත් බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි කොටසේම ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් කරන්න. දෙවෙනි ප්‍රශ්න පත්‍රය ඔබ දන්නවා ප්‍රශ්න 7කින් යුක්තයි. ඒ 7න් පළවෙනි එක අනිවාර්යයි අර කෙටි ප්‍රශ්න 10ක් තියෙන එක. ඊළඟට 2 ඉඳලා 6 වෙනි ප්‍රශ්නය දක්වා සෑම ප්‍රශ්නයකටම ලකුණු 10 බැගින් හිමි වෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක් කොටස් 3කින් යුක්තයි. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නේ තමයි වෙනස්. 7 වෙනි ප්‍රශ්නය ගැනත් අපි ඉක්මනටම වීඩියෝ එකක් ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා 6 වෙනි ප්‍රශ්නය දක්වා එන ප්‍රශ්න රටාවට අනුව අනුමාන කරපු ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. බලන්න එක පළවෙනි ප්‍රශ්නය අර කෙටි ප්‍රශ්න 10 එන්නේ ඊට පස්සේ එන ප්‍රශ්නය පාරමිතා පිළිබඳව. මේ සැරේ පාරමිතා සම්බන්ධව ප්‍රශ්නයක් එයි කියලා අපිට හිතෙනවා දල වශයෙන්. එතකොට පාරමිතා කියන පාඩමින් තමයි මේ ප්‍රශ්නය සකස් කරලා තියෙන්නේ. දස පාරමිතා අතරින් දෙකක් නම් කරන්න. ඔබට අර කෙටි එකේ තිබ්බ බුද්ධ කාරක ධර්ම කියලා. එතකොට මේකතන කියන්නේ දස පාරමිය අතරින් දෙකක්. ඊළඟට පාරමිතා ධර්ම බෙදෙන ප්‍රධාන කොටස් තුන නම් කරන්න. මෙන්න මේ දෙකට පළවෙනි එකට ලකුණු 2යි දෙවෙනි එකට ලකුණු 3ක්. ඉතින් ලකුණු 5ක් ලැබෙන ওই දෙක කෙටියෙන් ලියව බලන්න වචන කීයද කියලා. වචන බොහොම පොඩ්ඩයි යන්නේ. ඊළඟට පාරමිතා සම්පූර්ණ කිරීම සමාජයේ යහපැවැත්මට ඉවහල් වන ආකාරයේ පාරමිතා 3ක්වත් ඇසුරින් පැහැදිලි කරන්න. පාරමිතා දැන් 3ක්වත් ඇසුරින් කියලා කියන්නේ. එතකොට අපි උදාහරණ වශයෙන් පාරමිතා 3ක් ඒක මතකේ තියාගන්න ඕන. බලමු අපි මේකට කොහොමද පිළිතුරක් සපයන්නේ කියලා. දස පාරමිතා අතරින් දෙකක් නම් කරන්න. දාන පාරමිතාව, සීල පාරමිතාව. දානං සීලංච නෙක්ඛම්ම පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්චා දිට්ඨානම් මෙත්තුපෙක්ඛා ඉමේ දස කියලා අර 10ක් තියෙන්නේ. ඒ 10න් දෙකක් කෝක හරි දෙකක් කැමැති දෙකක් අනුපිළිවෙලක් නැහැ. ඊළඟ පාරමිතා ධර්ම බෙදෙන ප්‍රධාන කොටස් 3 නම් කරන්න. පාරමිතාවක් බෙදෙනවා පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී කියලා බෙදෙනවා. එතකොට ඔන්න තුන්වෙනි කොටස මේක තමයි විශේෂ. තුන්වෙනි කොටස ලියනකොට හොඳට මතක තියාගන්න දරුවනි සාමාන්‍යයෙන් හොඳ පිළිතුරක් ලියන්න ලකුණු 5ක් ලැබෙනවා. ඡේද 2-3කින් ඡේද 3-4ක් ඇතුළත් වෙන විදිහට හොඳ විස්තරයක්. දැන් මේ ප්‍රශ්නයේදී තිබෙනවා උදාහරණ වශයෙන් පාරමිතා 2ක්වත් ඇසුරින් කියලා. එතකොට අපි ඒක මතක තියාගන්න පාරමිතා 3ක්වත් ඇසුරින්. මොකද පාරමිතා 10ක් තියෙනවනේ මේකේ 3ක්වත් ඇසුරින් කියලා කියන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියවින්ද ඔබ නිශ්චිත වශයෙන්ම සරලව ඔබට තේරෙන පහසු පාරමිතා 3ක් ගන්න. අමාරු එකක් ලියුවා කියලා ලකුණු වැඩි වෙන්නෙත් නැහැ. සරල එකක් විස්තර කරා කියලා අඩු වෙන්නෙත් නැහැ. එතකොට අපි ගමු මෙහිදී උදාහරණ වශයෙන් පාරමිතා 3 දාන පාරමිතාව, සීල පාරමිතාව, ප්‍රඥා පාරමිතාව. දානය කියන්නේ දීමයි. පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් දෙන්න ඕන. ඒක සස ජාතකයෙන් අපේ බෝසතාණන් වහන්සේ පාරමිතා පිරූ බව දාන පාරමිතාව පිරූ බව සඳහන් වෙනවා. සමාජයේ යහපැවැත්මට ආහාර නැතියට ආහාර වේලක් දීම, කුසගිනි නිවීම, තිරිසන් සතෙකුට උදුණක් දානයක් දීමේ වැදගත්කම පිළිබඳව ඔබ සාකච්ඡා කරන ඕන දාන පාරමිතාව. ඊළඟ සීල පාරමිතාව ගත්තොත් සීලය කියන්නේ සමාජයේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන මිනිස්සු ආරක්ෂා කරන සීලය විවිධාකාරයි. නිත්‍ය සීලේ පංචශීලයේ විදිහට තමයි හඳුන්වන්නේ. මානව හිමිකම් තමයි මේ පංචශීලයේ තුල තියෙන්නේ. ඒව ආරක්ෂා වෙන්න මේක උපකාරයක් කරගන්න පුළුවන්කම තිබෙනවා.
ඊළඟට ප්‍රඥා පාරමිතාව ගැන ලියනකොට බෝධිසත්වයන් වහන්සේ ප්‍රඥාවට උදාහරණ විදිහට රුම්මග්ග ජාතකය අපිට දක්වන්න පුළුවන්. සමාජයේ විවිධ ගැටලු ඇති වෙන විට සිතා බලා විමසා තීරණ ගැනීම, තමාට පැහැදිලි බවක් නැත්නම් සමාජයේ දැන උගත් අයගෙන් විමසීම. මොකද අර මහෞෂධ කුමාරයාගේ ගම්වැසියෝ එයා ළඟට තමයිගේ ප්‍රශ්න ටික අරගෙන එතකොට නිවැරදි තීරණ ගන්න පුළුවන් හැකියාවක් ඒ තුලින් එනවා. ඉතින් ඔය වාගේ මේක අපේ සමාජයට සම්බන්ධ කරලා අපේ ගෙවල් වල ගැටලු ඇති වෙනවා, සමාජීය ගැටලු ඇති වෙනවා, සමිතියේ සමාගමේදී ඇති වෙනවා. මේවා අපි විසඳ ගන්න ඕන, සාකච්ඡා කරලා ප්‍රඥාවෙන් අපිට නොතේරෙනවා නම් වැඩිහිටියෙක්ගෙන් අවවාදයක් උපදේශයක් අරගෙන එතකොට ඔන්න අපේ පාරමිතා 3 පිළිබඳව කෙටියෙන් අපි ඔහොම අරගෙන විස්තරාත්මකව ලස්සන පිළිතුරක් ගොනු කරන්න ඕන. එහෙම ගොනු කරපුවාම තමයි අපිට ලකුණු ලැබෙන්නේ. ඊළඟට ධම්මපදය අනිවාර්යෙන් ප්‍රශ්නයක්. ධම්මපදය කියන එකෙන් ප්‍රශ්නයක් අහනවාමයි. මේ සැරේ අපි හිතනවා මෙන්න මේ ගාථාව එන්න ඉඩ තියෙනවා කියලා. සුඛරාණි අසාධූනි යන ධම්මපද ගාථාව නිවැරදිව ලියන්න. නිවැරදිව සම්පූර්ණ කරන්න ඕන ඔබ. එතකොට ඒකට ලකුණු 2යි. ඉහත ගාථාවේ අදහස ලියන්න. ඒකට ලකුණු 3යි. ධම්මපදය අපේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කිරීමට උපකාරී වෙන අරු ධම්මපද ගාථා ඇසුරින් පැහැදිලි කරන්න හැම වෙලාවකම ඔබ මතක තියාගන්න උදාහරණයකට තියෙන්න ඕන ගාථාවක් දෙකක්. අපි බලමු ඒකට කොහොමද උත්තරේ ලියන්නේ කියලා. සුකරාණි අසාධුනි යන ධම්පද ගාථාව මේ තියෙන්නේ. සුකරාණි අසාධුනි අත්තනෝ අහිතානිච යං වේ හිතංච සාධුංච තං වේ පරම දුක්ඛරං. මේ ගාථාව ඔබ දැන් පාඩම් කළ කටපාඩි මේති ගාථා කීපෙන්නේ තියෙන්නේ. ඉහත ගාථාවේ අදහස ලියන්න දෙවෙනි කොටස. එක ප්‍රශ්නයක් කොටස් 3කින් යුක්තයිනේ. එතකොට දෙවෙනි කොටස තමයි එතන ඊළඟට තියෙන්නේ. ඒකේ අදහස ලියන්න. තමාට අහිතෝ අයහපත් කිරීම පහසුයි. යම් දෙයක් තමාට වැඩදායකද යහපත පිණිස පවතීද එවැනි දේ කිරීම ඉතා අපහසුයි. ඔන්න ඕක තමා දෙවෙනි එකට උත්තරේ නැත්තම් ගාථාවේ තේරුම. ධම්මපදයේ අපේ ජීවිත සාර්ථකත්වයට පත් කර ගැනීමට උපකාරී වන අයුරු ධම්මපද ගාථා ඇසුරින් පැහැදිලි කරන්න. මෙහිදී අපිට පුළුවනි ධම්මපදේ ගාථා 423ක් තියෙනවා. මේ ගාථා 423ම අපේ ජීවිත ආලෝකමත් කිරීමට උපකාරයක් වෙනවා. ඉවත් කිරීමට හෝ භාවිතයට නොගැනීමට එකම ගාථාවක්වත් මේ ඇතුළත් වෙන්නේ නැහැ මේ ග්‍රන්ථය තුල. එයින් අපි නිදසුන් කිහිපයක් අරගනිමු. එතකොට උට්ටහනවතෝ ගාථාව පාඩන්නේ ඔබට ඒක ලියන්න පුළුවන්. ගාථාවම ලියන්න. පොඩ්ඩක් නෙවෙයි ගාථාවම ලියන්න. ගාථාවම ලියලා ඒකෙන් තියෙන කරුණක් දෙකක් කරුණු කීපයක් විස්තර කරන්න. එතකොට ඔබේ උත්තරේ සාර්ථක පිළිතුරක් වෙනවා. ඊළඟට අපේ ජීවිත සාර්ථක කරන උපකාරී වෙන ආකාරයේ කරුණු හැකිනම් එකින් එක කෙටියෙන් විස්තර කරන්න ඕන. එහෙම ඒ ටික තාම වැදගත්. ඕනම ප්‍රශ්නයකට ඔය උට්ටහනවතෝ ගාථාව යොදා ගන්න පුළුවන්. ධම්මපදයේ බෞද්ධයාගේ අත්පොත කියලාත් කියන. ඒක ඒ වාක්‍යයත් සඳහන් කරන්න මතක තියාගන්න. ලොකු කුටා කාටත් බෞද්ධ අබෞද්ධ කාටත් භාවිතා කරන්න පුළුවන් හස්තසාර ග්‍රන්ථයක් විදිහට මේ ධම්මපදය හඳුන්වන්න පුළුවනි. ඊළඟට නිදසුන් වශයෙන් අපිට ගන්න පුළුවන් ගාථා අපේ ජීවිත කාලේ පාඩම් කරලා තියෙන ධම්මපද ගාථා කෝක ගත්තත් කමන්නේ. මොකද නිශ්චිත නැහැනේ. ධම්මපදේ අපේ ආගමික සමාජික ලෞකික ලෝකෝත්තර ජීවිත යහමඟට ගන්න උපකාරයක් වෙන බවත් ඔබ සඳහන් කරන්න ඕන. ඒව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න. ඔබට මොනවාවත්ම මතකෙට එන්නේ නැත්නම් මේ සබ්බපාපස්ස අකරණං ගාථාවක් වෙනවනේ. ඒක බුද්ධ වර්ගයේ තියෙන්නේ ධම්මපදේ. එතකොට ඒකත් අපිට වැදගත්. නහි වේරේන වේරානි දන්නවනේ. අප්පමාදෝ අමත පදන් දන්නවනේ. ඔය දන්න කියන ගාථා දෙක තුනක් දාන්න උදාහරණයකට. එතකොට සාමාන්‍යයෙන් ඉතින් හොඳ පිළිතුරක් බවට පත් කරගන්න පුළුවන්කම තිබෙන ඒ වගේ කරුණු කාරණා ටිකක් වැඩිපුර එකතු කරගත්තාම ඔබට පරණ පාඩම් තියෙන පොතේ තියෙන ඒවම කියලා 11 පොතේ ඒවම ගන්න කියලා නීතියක් නැහැ. ඔබ පාඩම් කරලා තියෙන කුමන හෝ ගාථා කීපයක් අරන් පිළිතුර සපයන්න. ඊළඟට සිංහලෝවාද සූත්‍රයේමුත් මේ සැරේ ප්‍රශ්නයක් එයි කියලා අපිට හිතෙනවා. සිංහලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි උඩ දිශාවට උපමා කර ඇත්තේ කවුරුන්ද? උඩ දිශාවට අයත් සමාජ කණ්ඩායම් වලින් ඉටුවේ යුතු යුතුයකම් 3ක් ලියන්න. ආපදා අවස්ථාවකදී අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටු කිරීමේ වැදගත්කම පැහැදිලි කරන්න. එතකොට අපි බලමු ඒකට කොහොමද උත්තරය ලියාගන්නේ කියලා. සිංහලෝවාද සූත්‍රයේ සඳහන් පරිදි උඩ දිශාවට උපමා කර ඇත්තේ පැවිදි උතුමන්.
උඩ දිශාවට අයත් සමාජ කණ්ඩායම් වලින් ඉටුවිය යුතු යුතුයකම් 3ක් යුතුයකම් 6ක් තියෙනවානේ. ඒකෙන් 3ක් අහන්නේ. පවින් වැළක්වන්න ඕන, යහපත් ක්‍රියාවල යොදවන්න ඕන, හොඳ සිතින් අනුකම්පා කරන්න ඕන, ඊළඟට නොඇසූ දේ කියා දෙන්න ඕන. මේ 6ම ඕනේ මේකෙන් 3යි. හාමුදුරුවරු ඔබගේ ජීවිතය වෙනුවෙන් කරන ආගමික නායකයෝ ඔබගේ ජීවිතය වෙනුවෙන් කරන උපකාර ටික ලියන්න ඕන. ඊළඟට 3 වෙනි කොටස ආපදා මෙන්න මේ ප්‍රශ්නේ නම් බොහෝ දුරට එන්න ඉඩ තියෙනවා. මොකද මේ දිට්ඨ සුලි කුණාටුව පිළිබඳව, ඒ සුලි සුළඟ ගම් වතුර පිළිබඳව මේ කාලේ ආපදා ගැන වැඩිපුරම සාකච්ඡා කෙරෙනවා. ඉතින් ආපදා අවස්ථාවකදී මෙන්න මේ යුතුයකම් වගකීම් ගැනත් ඔබට ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙන. ඒක නම් නිකන් හිතලා බලලා යන්න. සිංහල භාෂාවේදී රචනාවක් ලියන්නත් ඔබට ඒක එන්න ඉඩ තියෙනවා. ඉතින් බුද්ධ ධර්මයේ විශේෂෙදිත් මේවා ගලපලා ඔබට එයි. සිංහලවා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ ගෘහස්ත සමාජය සවිමත් කිරීම සඳහා. එතකොට ඒ වගේ වාක්‍යයක් දෙකක් ඔබ ඇතුළත් කරලා ලස්සන උත්තරේ පටන් ගන්න. එහිදී සමාජයේ විවිධ කාර්ය පාර්ශව අතර පැවති යුතුයකම් හා වගකීම් පැහැදිලි කරනවා. ආපදා අවස්ථාවන් වල ස්වභාවික විපත්, රෝග ව්‍යාප්ති හෝ අනපේක්ෂිත අනතුරු ඇති වූ විට මේවා තමයි ආපදා අවස්ථාවන් කියලා කියන්නේ. ඉටු කිරීම ඉතාම වැදගත්. සිංහල සූත්‍රයට අනුව මිතුරන් හා හිතවතුන් අතර ඇති යුතුයකම් ආපදා අවස්ථාවේදී විශේෂයෙන් ප්‍රකාශ වෙනවා. දුකේදී අත්තර නොයාම, අවශ්‍ය විට උපකාර කිරීම, ආරක්ෂාව සැලසීම, ශාරීරික මානසික ආධාර ලබා දීම, යහපත් මිතුරන්ගේ ලක්ෂණ ඉවත් ඒ කණ්ඩායම් වලින් ඉෂ්ට වෙන්න ඕන කරන යුතුයකම්නේ. ඒ වගේම ධන සම්පත් හෝ ජීවිත අවදානම්ම තිබෙන අවස්ථාවකදී එකිනෙකාට උදව් කිරීම, සමාජයේ විශ්වාසය හා එකමුතු භාවය වර්ධනය කිරීම. තවත් සිංහල සූත්‍රයේ මව්පිය දූදරු, ගුරු ශිෂ්‍ය, ස්වාමි භාර්යා, සේවක සේව්‍ය, ඊළඟට ගෘහස්ත පැවිදි සමාජ අතර අන්‍යෝන්‍ය යුතුයකම් පැහැදිලි කරනවා. ඒ වගේම ආපදා අවස්ථාවකදී මව්පියන් දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. දරුවන් මව්පියන්ට ගෞරවයෙන් හා ආධාරයෙන් කටයුතු කරන්න ඕන. ආධාරයෙන් කියන්නේ ඒ අයට අවශ්‍ය දේවල් දීමින්. එසේම නායකයන් හා වැඩිහිටියන් දුර්වලයන් රැක බලා ගැනීමද මේ ආපදා අවස්ථාවවලදී කෙරෙන්න ඕනෑම දේවල්. ඉතින් ඔන්න ඔය වාගේ ලස්සන පිළිතුරක් ඔබට ගොඩනගා ගන්න මානසිකව සූදානම් වෙන්න ඕන. ඊළඟට ධර්ම සංගායනා. මේකත් අනිවාර්ය ප්‍රශ්නයක්. හැම අවුරුද්දකම ධර්ම සංගායනා ගැනත් එනවා, ධම්මපදේ ගැනත් එනවා. ඉතින් ඒව අපි හිතලා බලලා ලියන්න ඕන නිශ්චිත විදිහට. මේ සැරේ බොහෝ දුරට මේ 3 වෙනි ධර්ම සංගායනාව ගැන එන්ට ඉඩකඩ තියෙනවා. තේරවාදී බෞද්ධ ධර්ම සංගායනා අතරින් 3 වෙනි ධර්ම සංගායනාවේ මූලිකත්වය ස්ථානයේ නම් කරන්නේ. එම සංගායනාව පැවැත්වීමට බලපෑමක් ඇති කළ ප්‍රධාන හේතුව මොකක්ද කුමක්ද? 3 වන ධර්ම සංගායනාවෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳව සමාලෝචනයක් කරන්න. බලමු තේරවාදී බෞද්ධ ධර්ම සංගායනා අතරින් 3 වන ධර්ම සංග මූලිකත්වය ස්ථානයේ මූලිකත්වය මෙන්න මේම. ලියන්න මූලිකත්වය කියලා එක වචනයයි නේ. ඒක ලියන්නේ සමහරු. ඒකත් ලියලම ලියන්නේ. මොග්ගලී පුත්තිස්ස මහ රහතන් වහන්සේ ස්ථානයේ පැලලුප්නෝර අශෝකාරාමයේදී. සමහරු අශෝකාරාමී කියලා විතරක් ලියනවා. මොකද ලංකාවෙත් අශෝකාරාම තියෙනවනේ. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ. පැලලුප්නෝරම තියෙනවා. පැලලුප්නෝර වල එකයි තියෙන්නේ. ඒක ඉන්දියාවේ. ඉතින් ඒ නිසා එහෙම ලියන්න ඕන. එම ධර්ම සංගායනාව පැවැත්වීමට බලපෑම් ඇති කළ ප්‍රධාන හේතුව ලාභ අපේක්ෂාවෙන් පැවිදි වූ දුසිල් භික්ෂූන්ගෙන් ශාසනය පිරී තිබීම තමයි ප්‍රධාන අරමුණ වුණේ. 3 වෙනි ධර්ම සංගායනාවෙන් ලැබුණු ප්‍රතිඵල පිළිබඳ සමාලෝචනයක් කියනකොට මම මේ වීඩියෝ එක දික් වෙන නිසා මේ කරුණු වශයෙන් දක්වලා තිබෙන්නේ. හැබැයි ඔබ මෙහෙම දක්වලා අමාදි. මේව විස්තර කරන්න ඕන සමාලෝචනයක්නේ. දුසිල් මහණුන් 60000ක් සුදුවත් අන්දවා සසුනින් බැහැර කිරීම. මේක තමයි ධර්මාශෝක රජුරුවන්ගෙන් සිද්ධ වෙච්ච සුවිශේෂ කාර්යභාරයක්. දුසිල්වත් භික්ෂූන් සුදු ඇඳුම් අන්දවලා පිටත් කරා ගෙවල් වලට රැකී ආරක්ෂා හිටන් දීලා. ශාස්ත්‍රීය විනය කටයුතු නැවත ආරම්භ කිරීම. කතාවත්තු ප්‍රකරණය සම්පාදනය කොට අභිධර්ම පිටකය සම්පූර්ණ කිරීම. ඒකත් එක්කම තමයි ත්‍රිපිටකය සම්පූර්ණ බවට පත් වුණේ. දේශීය ධර්ම ප්‍රචාරය කිරීම විශේෂම කාරණේ තමයි විදේශීය ධර්ම ප්‍රචාරය කරලා නවරට සසුන් පිහිටුවීම. මේ ධර්ම සංගායන ලැබුණු ප්‍රතිඵල. ඉතින් ලංකාවට උනත් බුදුදහම ලැබුණේ මේ 3 වෙනි ධර්ම සංගායනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය අපි හිතනවා මේ සැරේ භාවනා පාඩමුකෙමුත් එන්න ඉඩ තියෙනවා භාවනාවක් ගැන.
ඒ වගේ අනුමානයක් වශයෙන් තමයි සකස් කරලා තිබෙන්නේ. ඔබට ඉතින් මේක මේ කියලා කියන්න බෑ. නමුත් එන්න සම්භාවිතාවේ වැඩි. භාවනාව යන්න බුදුදහමට අනුව නිර්වචනය කරන්න. භාවනාව සඳහා යොමු වුණු තැනැත්තෙකු ළඟ තිබිය යුතු ගුණාංග 3 නම් කරන්න. ශිෂ්‍ය ජීවිතයේ යථා සාර්ථකත්වයට සමත භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. එතකොට භාවනාව යන්න බුදුදහමට අනුව නිර්වචනය කරන්න. මේ වාක්‍ය මේ 10 පොතේ 11 පොතේ බොහොම සරලව පැහැදිලිව තියෙනවානේ. භාවේති කුසල ධම්මේ ආසේවිති වඩ්ඩේති ඒතායාති භාවනා. බුදුදහමේ භාවනාව නමින් හැඳින්වෙන කුසල ධර්ම දියුණු කරන මානසික අභ්‍යාසයයි. දැන් මෙතන පාලියෙමුත් තියෙනවා සිංහලෙමුත් තියෙනවා. ඔබ පාලියෙම ලියන්න කියලා නීතියක් නැහැ. සිංහලෙන් ලිව්වත් ඇති. හැබැයි පාලි වාක්‍ය ලිව්වොත් ඒක උත්තරේට ලස්සනයි. එහෙම තියෙනවා නම් ඒකත් ලියන්න. දෙකෙන්ම ලිව්වත් කමන්නේ. එහෙම නැත්තම් පාලියෙන් ලිව්වත් උත්තරේ ලකුණු දෙනවා. සිංහලෙන් ලිව්වත් ලකුණු දෙනවා. ලකුණු වල ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට භාවනාව සඳහා යොමු වන තැනැත්තෙකු ළඟ තිබිය යුතු ගුණාංග 3 නම් කරන්න. මේ තියෙන ගුණාංග 3 ඉන්ද්‍රිය සංවරය. ඇස කන නාසය දිව ශරීරය මනස ඉන්ද්‍රිය සංවර කිරීම. මේක තේරුම අහන්නේ මේ ගුණාංග 3 ලිව්වත් ඔබට ප්‍රමාණවත්. සති සම්පජඤ්ඤය ඉඳීම හිටීම ඇවිදීම ආදී සියලු තැන් අවබෝධයෙන් කටයුතු කිරීම. සන්තුට්ඨිතා ලද දෙයින් සතුටු වීම. හැබැයි මේ වචනේ තේරුමත් සටහන් කරනවා නම් තමයි හොඳ. ඒ අර්ථය කියලා එකක් නැහැ. මේක අර්ථය ගන්න මේ සාමාන්‍ය ඉන්ද්‍රිය සංවරය කියලා ලියනකොට අසකරනාසය දිව ශරීරය මනස ආදී ඉන්ද්‍රිය සංවර කිරීම කියලා ලියන්න මතක තියාගන්න. ඒකත් බොහොම සරල උත්තරයක් බවට පත් වෙනවා. ඊළඟට ශිෂ්‍ය ජීවිතයේ සාර්ථකත්වයට සමත භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන පැහැදිලි කරන්න. මේ සමත භාවනාවේ ප්‍රයෝජන ටික අපේ ජීවිතයට සම්බන්ධ කරලා විස්තර කරන්න තියෙන්නේ. එහෙම කරපුවාම ඔබට නියම ලකුණක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ලෝභ ද්වේෂ මෝහ ආදී කෙලෙස් සිතුවිලි පාලනය කරන ධාරණ ශක්තිය වැඩි වෙනවා. පොතපත පාඩම් කිරීමේ වෙනදාට වඩා සුවපහසුවක් ලැබෙනවා. සිතේ තෘප්තිමත් බවක් ඇති වෙනවා. මේවා අංක දාලා නම් ලියලා මදි දරුවනි. ඒවා හොඳට විස්තර කරන්න ඕන. විස්තර ඡේදයක් දෙක තුනකින් හොඳට විස්තර කරන්න. මොකද කඩදාසි ඔබට විභාග ශාලාවේදී ඕන තරම් දෙනවා. ඒ ගැන ලෝභ හිතන්න දෙයක්වත් නැහැ. නිදහසේ ලියන්න, ලස්සනට ලියන්න. එතකොට එහෙම පිළිතුරු මේ කරුණු විස්තර කරමින් ශිෂ්‍ය ජීවිතයට සම්බන්ධ කරගෙන ඔබට පාඩම් කිරීමේ කායික මානසික රෝග ඇති වෙනකොට යටපත් කර ගැනීම, සිත විසිරී තියෙනවා නම් ඒවා නැති කරගන්න මේ පාඩම් කිරීම තුලදී ඒව පුළුවන්කම ලැබෙනවා. ශිෂ්‍ය ජීවිතයේ අභියෝග ටික ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ වාගේ හොඳ පිළිතුරක් සපයන්න පුළුවන් නම් ඔබට අර මම මුලින් සඳහන් කළා වගේ ඒ සාමාර්ථයක් දක්වාම ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අදට අපි මේ පාඩම නතර කරනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන් තව කාලයේ තිබෙන නිසා මේ වගේ පාඩමක් හෙට අනිද්දාම ඔබ වෙත ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මොකද ඒකත් ඔබේ ගමනට උපකාරයක් වෙයි කියලා මම විශ්වාස කරන නිසා. ඉතින් දරුවනි අද දවසේ මේ පාඩම අපි මෙතනින් නතර කරනවා. ඔබ හැම දිනාටම ධෛර්ය සම්පන්නව විභාගයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න මුහුණ දීම සඳහා ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම වෙනදා වගේම අදත් ආශිර්වාද කරනවා. ස්තිරුවන් සරණයි.